ඔබත් සමේ හටගන්නා දද, අලුහම්, ඉකිලි කැසීම්, එහෙමත් නැත්නම් කකුල් ඇඟිලිකරු අතර ඇතිවන දිලීර ආසාදනවලින් පීඩා විඳිනවා. ඒ වගේම මේ සඳහා භාවිත කරන ක්ලෝට්‍රිමසෝල් ක්‍රීම් එක නිවැරදිව ගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේද? ගොඩක් දෙනෙක් ක්ලෝට්‍රිමසෝල් ක්‍රීම් එක පාවිච්චි කළාට ඒක හරියටම පාවිච්චි නොකරන නිසා දිලීර ආසාදන නැවත නැවතත් හටගන්නවා. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ක්ලෝට්‍රිමසෝල් ක්‍රීම් කියන්නේ මොකක්ද? ඒක ක්‍රියා කරන්නේ කොහොමද සහ නිවැරදිව භාවිත කරලා සමේ දිලීර ආසාදන සම්පූර්ණයෙන්ම සුව කරගන්නේ කොහොමද කියන එක ගැනයි. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඖෂධයේ ක්‍රියාකාරීත්වය දිලීරවල සෛල පටලය නිර්මාණය කිරීමට අවශ්‍ය එර්ගෝස්ටෙරෝල් නිපදවීම අඩපණ කරයි. එමගින් දිලීර වර්ධනය නවත්වා ඒවා විනාශ කර දමයි. මෙම ක්‍රීම් වර්ගයේ ප්‍රධාන වශයෙන් පහත සඳහන් දිලීර ආසාදන සඳහා නිර්දේශ කරයි. ක්ලෝට්‍රිමසෝල් ක්‍රීම් භාවිත කරන ප්‍රධාන අවස්ථා දද, අලුහම්, සමමත රවුම් හැඩයට ඇතිවන කැසීම සහිත දිලීර ආසාදන, කකුලේ ඇඟිලිකරු අතර ඇතිවන තෙතමනය සහිත දිලීර ආසාදන සහ කැසීම, ඉකිලි ආසාදන, ඉකිලි සහ යටිබඩ ප්‍රදේශයේ ඇතිවන රතු පැහැති කැසීම සහිත දිලීර ආසාදන, කිහිලි, පියයුරු යට හෝ සමේ නැවුම් ස්ථානවල තෙතමනය නිසා ඇතිවන රතුවීම් සහ කැසීම. සමහර අවස්ථාවල කුඩා දරුවන්ගේ නැපි ප්‍රදේශයේ දිලීර නිසා ඇතිවන රතුවීම් වෛද්‍ය උපදෙස් මත පමණි. නිවැරදිව භාවිත කරන ආකාරය. පිරිසිදු කිරීම. ආසාදිත සමප්‍රදේශය මෘදු සබන් යොදා සෝදා හොඳින් තෙතමාත්තු කර වියලා ගන්න. භාවිතය. ක්‍රීම් ස්වල්පයක් ගෙන ආසාදිත ප්‍රදේශය සහ ඊට වටේ ඇති සමමතු පිට තුනී තට්ටුවක් ලෙස ගා මෘදුව පිරිමදින්න. දිනකට වාර ගණන. සාමාන්‍යයෙන් දිනකට 2 හෝ 3 වතාවක්. උදේ සවස හෝ උදේ දවල් රෑ. කාල සීමාව. සාමාන්‍යයෙන් සති 2 සිට සති 4ක් දක්වා භාවිත කරයි. වැදගත්ම දේ. රෝග ලක්ෂණ, කැසීම, රතුවීම නැති වුවද වෛද්‍යවරයා උපදෙස් දුන් සම්පූර්ණ කාලයම අවම වශයෙන් රෝග ලක්ෂණ නැති වී තවත් දින 7ක් ක්‍රීම් එක ගෑම අත්‍යවශ්‍යයි. නැතහොත් දිලීර නැවත වර්ධනය විය හැකිය. අතුරු ආබාධ. සාමාන්‍යයෙන් මෙය සුරක්ෂිත ඖෂධයක් වුවද ඇතැම් අයට පහත සුළු අතුරු ආබාධ ඇතිවිය හැක. සාමාන්‍ය අතුරු ආබාධ. ක්‍රීම් එක ගෑස්ථානයේ සුළු වශයෙන් දැවිල්ලක්, රතුවීමක් හෝ කැසීමක් ඇතිවීම. සම වියලී යාම හෝ සම ගැලවී යාම. කලාතුරකින් වන ආසාත්මිකතා. අධික ලෙස පපුව, මුහුණ තදවීම, තොල් දිව ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුව. මෙවැනි ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. විශේෂ සැලකිලි සහ ආරක්ෂිත උපදෙස්. බාහිර භාවිතයට පමණි. External use only. ඇස, නාසය හෝ කට ඇතුළට යා නොදෙන්න. ගර්භණී සහ කිරි දෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතුය. පුද්ගලික සනීප ආරක්ෂාව. ආසාදිත ප්‍රදේශය නිතරම වියලිව තබා ගන්න. සිරුරට තද නැති කපු යට ඇඳුම් භාවිතා කරන්න. තුවා හෝ ඇඳුම් අන් අය සමග හුවමාරු කර නොගන්න. ස්ටෙරොයිඩ් ක්‍රීම් සමග වෙනස. මෙය ස්ටෙරොයිඩ්, හයිඩ්‍රොකෝටිසෝන්, බෙටමෙතසෝන් එකක් නොවේ. මෙය දිලීර නාශකයකි. ඉතින් ක්ලෝට්‍රිමසෝල් ක්‍රීම් භාවිත කරනකොට මෙන්න මේ කියපු කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. තවත් මෙවැනිම වැදගත් සෞඛ්‍යමය තොරතුරු සහ ඖෂධ පිළිබඳ නිවැරදි දැනුවත්වීම් ලබා ගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබට තියෙන ප්‍රශ්න හෝ අදහස් පහළ comment section එකේ සටහන් කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් යහළුවන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා.
තවත් මෙවැනිම වැදගත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබට නිරෝගී සුවය පතනවා. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමුවෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.